මිනිස් ආත්ම භාවයක් ලබා ගැනීම කොයිතරම් දුර්ලභද, කොයිතරම් වාසනාවක්ද. ඒ අතරවාරයේ උතුම් වාම ශ්‍රී දන්තධාතුන් වහන්සේ වැඳ පුදාගෙන ජීවමාන බුදුරජාණන් වහන්සේ හා සමානව වන්දනාමාන කරන්නට ලැබීම කොයිතරම් වාසනාවක්ද, කොයිතරම් භාග්‍යයක්ද. ඒ භාග්‍ය වාසනාව උදා කර ගන්නට මේ රටේ විතරක් නෙවෙයි දෙස් විදෙස් ජනයා ලක්ෂ සංඛ්‍යාත ගණනින් සෙංකඩගල පුරවරයට පැමිණෙන මොහොතකයි අපි ඔබව මෙලෙසින් මුණ ගැහෙන්නේ. උතුම් සිරි දළදා දැක්ම වෙනුවෙන් පෙළ ගැසුණු පෙළ සැදුණු ජනයා දන්තධාතුන් වහන්සේ වැඳ පුදා ගැනීමේ වාසනා මහිමයෙන් අනතුරුව සිනහ නගමින් සතුටු වෙමින් සතුටු කඳුළු නංවමින් පිටව යන ආකාරය අපිට දක්නට ලැබුණා. මේ හැම ජනයාගේ සිත් තුළම තිබුණේ උතුම් තුනුරුවනේ ආශිර්වාදය. ඔවුන් නිරන්තරයෙන්ම සිහිපත් කළේ මේ තුනුරුවනේ ආශිර්වාදය ඔවුන්ගේ ජීවිතවලට ළඟා කර දුන් භාග්‍ය වාසනාව. ඒ සියල්ල උරුම කර ගනිමින් උතුම් බෞද්ධ රටක් ලෙසින් ශ්‍රී ලංකා ද්වීපය තුළ නිරන්තරයෙන්ම විවිධ ජනයා උතුම් වාම ශ්‍රී දන්තධාතුන් වහන්සේගේ ආශිර්වාදය ලබා ගත්තා. වාම ශ්‍රී දන්තධාතුන් වහන්සේගේ ආශිර්වාදය ලබා ගන්නට ඔබට ලැබෙන කාල සීමාව පෙරවරු 11:30 සිට පස්වරු 5:30 දක්වා හිමි වන වග අපි ඔබට මතක් කරනවා. මේ සෙංකඩගල පුර පරිශ්‍රය ඔබ වෙනුවෙන් විවෘත කරලා තියෙන්නේ. පෝලිම්වල රැඳී සිටිනකොට ඔබට අවශ්‍ය සනීප ආරක්ෂක කටයුතු දන්සැල් ආදිය සිදු කරන්නට සියල්ලන් සූදානමින් සිටින්නේ. මේ පරිශ්‍රයේ ආරක්ෂාව තර කරලායි තියෙන්නේ. මේ සියල්ල ඔබ වෙනුවෙන් ඔබ පැමිණෙන්න සෙංකඩගල පුරවරයට උතුම් වාම ශ්‍රී දන්තධාතුන් වහන්සේ වැඳ පුදා ගන්නට. දෙස් විදෙස් බෞද්ධ ජනතාවගේ මුදුන්මල් කඩවන ශ්‍රී දළදා වහන්සේ සියසින් දැක බලාගෙන වන්දනා කිරීමේ සිරි දළදා වන්දනාවේ 6 වෙනි දිනය අදයි. අද දිනේ සිරි දළදා වන්දනාව පෙරවරු 11ට ආරම්භ වුණා. ජීවමාන බුදුන් දැක්කා සමානයි මේ අවස්ථාව උදා වීම ගැන බුදු පියාණන් වහන්සේගේ මහා කල්ප අසංඛ්‍ය 20ක් ලක්ෂ එකක් පාරමී පිරුව අනුභවයමයි මෙච්චර මිනිසු ලක්ෂ ගණනක් මේ ස්ථානට ඇවිල්ලා උතුම් දන්තධාතුන් වහන්සේ වැඳ පුදාගන්නේ. උතුම් බුදු පියාණන් වහන්සේට පළමුවත් දෙවනුවත් තෙවරුවත් මාගේ නමස්කාරයෙන් වේවා. නිවන් දැක්කා වගේ ලොකු සතුටක් දැනුණා. ඒක ජීවිතේ කඳුලෙන් තමයි මගේ සතුට ප්‍රකාශ කරන්නේ. ජීවමාන බුදුන් දැක්කා හා සමානයි. නැවතත් අපේ ඉන්න මේ ලංකාවාසී ජනතාව සියලු දෙනාටම මේ අවස්ථාව සියසින් දැකගන්න වරම් ලැබේවා කියලා මම දළදා සමුදුරු පීඨ පතනවා. නැවතත් අඳින්න ලැබෙන්න ඕනේ. මේ හරිම සතුටක් අපිට ඇති වුණේ. අතිපූජනීය ශ්‍රී දළදා වහන්සේ සියසින් දැක බලා ගැනීමේ අවස්ථාව ජනතාවට උදා වූයේ පසුගිය 18 වනදා සිටයි. දළදා වහන්සේ සියසින් දැක වන්දනා කර ගැනීම වෙනුවෙන් මේ වන විටත් බොහෝ පිරිසක් දිගු පෝලිම්වල රැඳී සිටින අතර ඔවුන් වෙනුවෙන් දන්සල් හා පහසුකම් සැලසීමට ත්‍රිවිධ හමුදාව පෙන්ම පාර්ශව රැසක් සහාය ලබා දෙමින් සිටිනවා. දෙස් විදෙස් සදහවතුන්ගේ නොමද ගෞරවාදරයට පත් ගෞතම බුදුරජාණන් වහන්සේගේ වාම ශ්‍රී දන්තධාතුන් වහන්සේ වන්දනාමාන කර ගැනීමට ඊයේ සදහවතුන් 1,80,000කට වරම් හිමි වුණා. පොලිසිය පැවසුවේ සිරි දළදා වන්දනාව සඳහා ඊයේ පෙරවරු 6 වන විට 80,000කට අධික සදහවතුන් පිරිසක් මහනුවරට පැමිණ ඇති බැවින් අද එම සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා යා හැකි බවයි. එබැවින් අද දිනය මගහැර ඉදිරි දිනකදී පැමිණීම තුළින් අපහසුතාවකින් තොරව දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට හැකිවනු ඇති බව පොලිස් මාධ්‍ය කොට්ටාසය ජනතාවට දැනුම් දෙනවා. දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට සදහැවතුන්ට ලබන 27 වනදා දක්වා අවස්ථාව හිමි වෙනවා. ඒ සඳහා සුදුවතින් සැරසී පැමිණෙන ලෙසයි මහානායක ස්වාමීන් වහන්සේලා ජනතාවට දැනුම් දෙන්නේ. නමදිමු